බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා තප්පර 10යි කනවා කියන්නේ. එහෙම තමයි අපේ කතා බහේ තියෙන්නේ. අවුරුදු කනවා කියලා කියන්නේ ඒක මේ කාබාසීනියා කියන කාරණේ නෙමෙයි. අවුරුදු සමරනවා කියන්නේ. ඒ අවුරුදු කෑම මේසේ බොහොම අපූර්වට හැඩ ගන්නවා ගන්න. බණ්ඩාර මාත්‍යලා ගෙදෙට්ටත් අපි සෝදනා වෙන්නේ ලැබුණු කාල සීමාවත් එක්ක හදාගත්ත කැවිලි පෙවිලි සුබ නැකතට ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම සහ වැඩ ඇරීම මේකත් ඉතාමත් හොඳයි අපි ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒත් එක්කම පිරිගහකට පිරියෙන් පහරක් එල්ල කරලා ඒ කටුත්තට තියෙන අඩි ලබා විශේෂයෙන් පිරිගහ විදිහට පොස් ගහක් පාවිච්චි වෙනවා. පොස් ගහ වසර පුරාම නිවසට අවශ්‍ය ආහාර සපයන්න දැන් අපි මෙතනෙන් බබා අයිඩියෙන් අනේ පුතේ බලන්න දානවා ඕන දානවා අපි ලිටත් එක්ක එක එක දාන්නකෝ බබාලට බලන්න එක එක දාන්න එක එක දාන්න අර බලන්න අර දාන්න කරලා දානවා අද මිරිස් කරල් ලුණු අකුරු දෙහිගෙඩි දානවා බණ්ඩාර මාත්‍යාගේ පොළේ මෙතෙන් එකතු වෙලා ඉන්නවා. අපි හැමෝම එක්ක එකතු වෙලා තමයි අපි ලිටත් එක්ක මේ ගනුදෙනුව සිද්ධ කරන්නේ. ලුණු අඟුරු මිරිස් කරල් තියෙන එක පිරිසුදුයි. අපි පැරණෝ අපිටම ආවේනික ක්‍රමවේදයන් තිබුණා. ඒ සියල්ල මේ ඔවුන්ගේ ජීවිතවල එකතු කරගෙන තිබුණා. ඒ බබේකට දෙන්න අරයි යන්න. ගල් කෙනෙකුට දෙන්න අරයි. සෙරුලිය අරගෙන යන්නේ. අපේ දාදා සිංහල ගෙදරින්. කාසියකුත් දැම්මේ බුලත් කොලෙත් දැම්මා. අපි ලින්දට වඳින්න ඕනේ ඒකලා. මේ කටයුත්තේදී පළවෙනි තාත්තට උදව්වට දරුවෝ ටික ඇවිල්ලා ඉන්න හොඳ සාරි කියලා ඔව් පළවෙනි කියනවා පේර ගන්න ඔයාලට ඔව් පේර ගන්න දැන් සුදුසු පාර්ගේ සුදුසු ස්ථානයක තමයි කලයක් හිටවලා වැඩ ආරම්භ Ayah, istilah yan. Babala. ඔන්න ඕනේ ඔක්කොම ගෞරවයෙන් පිළිගන්න ඒක තමයි සුබාලු කවුරුත් වේවා බලන්න
හැමදේම ලයි කරන විදිය එයාලා පිළිගන්න විදිය බලන්න බලන්න මොට්ටුවක් කියලා අල්ලලට තිලක තියලා බලන්න ඉස්සරහට යන්න ඉස්සරහට බලන්න අද ඉන්න බබාලා තවත් කට්ටියක් ඇවිල්ලා වගේ ඕන්න අපි දුරයි ගන්න ඉන්නේ. ඔන්න අපි එනවා. කට්ටිය එනවා. බලමු අපි එහිදී පිළිගැනීම කොයි වගේ වේද කියලා. අභිෂේක් බුලත් කුරුල්ලක් දීලා සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා තමයි ඒ අයවත් පිළිගන්නේ. අභිෂේක් බලන්න පුතේ අර සුබ අලුත් අවුරුද්දක් වේවා. එතකොට එහෙම කියද්දී එකතු වෙන පුංචි අය ඒ වැඩිහිටියන්ට ආචාර ගෞරව දක්වනවා. ඒ අයවත් පිළි අරගෙන තේමේස් එකකට කරනවාගෙන ගිහිල්ලා සංග්‍රහ කරනවා. මේ දේවල් අපිත් එක්ක සිද්ධ වෙනවා. සිද්ධ වුණා. දැන් ඔය වගේම තමයි අවුරුදු චාරිත්‍ර ටික ඉවර කරලා අපි යනවා නෑගම් යනවා කියලා. අපේ ආච්චිලා කියලා කවුවනකන් ඉන්න ඕනේ තාත්තා කිරිබත් කැටයක් අරගෙන ඉස්සල්ලාම කරන්නේ යා ආදරය කරන්නේ යාගේ බිරිඳට ගෙදර ගෘහණියට අම්මට තමයි ඉස්සල්ලාම කිරිබත් කෑල්ලක් කවලා ඔන්න ආශිර්වාද කරනවා. ඊට පස්සේ යා දරුවන්ට ඒ වෙලාවේ බිරිඳ එහෙම නැත්නම් අම්මා තාත්තට වැඳලා ආශිර්වාද ගන්නවා. එහෙම වැටේ අපි පස්සේ පෙරපාසලේ සිටිති දුවදරුවන්ගේ බක්මහා උළෙල මූලිකත්වය අපි දුන්නේ චාරිත්‍ර වාදිත්‍ර පිළිබඳව දරුවන් දැනුවත් කරන්න. අපි තමිල් චාරිත්‍ර වාදිත්‍ර කොහොමද සිද්ධ වෙන්නේ අලුත් අවුරුද්දත් එක්ක සිංහල චාරිත්‍ර වාදිත්‍ර කොහොමද සිද්ධ වෙන්නේ මේ සියල්ල අපි මේ දරුවොත් එක්ක බෙදා හදාගත්තේ අත්දැකීම් ලබා ගත්තා. අපි දැන් තවත් වැදගත් චාරිත්‍රයක් ඉෂ්ටසිත කරන්නේ. දැන් අපි අවුරුද්දට නැකත් උදාවට රට පුරාම අවුරුදු සිරිනෙන් බලන් නිරබතුමල් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා රාශියෙන් හිමිට මේෂ රාශියට පැමිණෙන ඉරදිනේ දුගේ මංගල්ලේ මින් බලල්ලා සිතේ බෙතුම් මිටුවේ වගේ සිනාරේ සිරිලක පිරි අවුරුදු සිරිනේ සිතේ බෙතුම් මිටුවේ වගේ සිනාරේ දෙකයි තුනයි
දරුවෝ දිරිමත් කරෝ. කණ්ඩායම හොඳයි. ඉතින් හොඳ කණ්ඩායමක්. ගණේෂන් මහත්තයා. ගණේෂන් මහත්තයා කණ්ඩායම. හරි. ලස්සනයි. අපි හැමෝටම තෑගි දෙනවා. දිනන්නේ අපි හැමෝම. කුංචි දරුවෝ හැමෝම තමයි දිනන්නේ. අපි හරි. කවුද බලන්නේ? පිඹින්න හයි පුතා පිඹින්න. ආ බලන්න අදහස් කරගෙන ඉන්නවා. අදහස් කරගෙන ඉන්නවා. අම්මාට සහ තාත්තලාට කතා කරන්නේ අවිශේෂ ගේම් එකකට මේවා වෙලානේ. ආම්බන ආරස් කිදිනට. ගෑනු ළමයිනේ කොහොම වුණා ලස්සන හිමීට හැඩවෙන්නත් එපා නේද? හරි. මොන එකේ කියනවා ගෝණි ගොඩක් ඉදිනන්නේ යන්නේ. හරි. කැප් එක දාගන්න ඉක්මනට. කැප් එක දාගන්න මල ගන්න එන්න දුවලා මල ගන්න. පුතේ මල ගන්න දුවන්න. දෝණි එන්න. එන්න. ආ මල ගන්න හරි. මෙහෙ තියෙනවා පුතේ. නම කියද? දැම්මම කනන්නේ නේ. දෙදහස් 25 පොස්ට් එක කරනවා 100 අවුරුදු